පුතේ මං ඔයාලට පොඩි දෙයක් කියන්නම්. අපේ පැරණි කාලේ අම්මයි අප්පච්චි ගාව තිබුණා හැමෝගෙම හිත සනසපු ලස්සන සිරිතක්. මේ අවුරුදු කාලේ නෑගම් යනවා කියන්නේ අපි පුරුදු වෙච්ච චාරිත්‍රයක්නේ. අපි සිංහල බෞද්ධයෝ විදිහට හිතේ තරහක් අමනාපකමක් තියාගන්නේ නැහැ. අලුත් අවුරුද්දේ බුලත් හතක් දීලා අපි හැම බැඳීමක්ම අලුත් කරගන්නවා. හැබැයි පුතේ අද කාලේ ගෙදරට නෑයෙක් ආවම අපි කරන්නේ මොකද්ද? අපි අපේ වැඩවලම ඉන්නවා. එන කෙනා එන්නේ නෑදෑකමටනේ කියලා අපි හිතනවා. ඒත් එදා එහෙම නෑ. ගෙදරට කෙනෙක් එනකොට අපි මොන වැඩේ හිටියත් ඒ හැමදේම පැත්තක දාලා hina වෙලා යාලව පිළිගන්න ඉස්සරහට ගියා. ඒකට තමයි පුතේ පෙරගමන් කියන්නේ. ඒක අමුත් එක්ට දෙන උපරිම ගෞරවය. ඒ විතරක් නෙවෙයි. එයාලා යන්න යනකොට ටටා බායි කියලා අපි ගේ ඇතුළට ගියේ නෑ. අපි එයාලත් එක්කම ගේට්ටුව ළඟටම ගියා. වාහනේ පේන මානෙන් යන කල්ම අපි බලන් හිටියා. ඒකට කිව්වේ පසු ගමන් යනවා කියලා. අන්නේ ගෞරවය නිසයි පුතේ අපේ මොන අඩුපාඩු තිබුණත් නෑදෑයෝ කවදාවත් අපිට වැරද්දක් නොකිව්වේ. මොකද මිනිස්සුන්ට මොන දේ ලැබුණත් වැඩක් නැහැ. නිසි ගෞරවය ලැබෙන්නේ නැත්තම්. අලුත් අවුරුද්දේ බුලත් හතක් දීලා බැඳීම් අලුත් කරගන්නවා වගේම ගෙදරට එන අමුත්තාට නිසි ගෞරවය ලබා දෙන්නත් අමතක කරන්න එපා. අතීතයේ අපේ අම්මලා අප්පච්චිලා රැකපු ඒ උතුම් ගතිගුණ අදටත් අපිට ආදර්ශයක්. අවංක ආගන්තුක සත්කාරයයි නියම නෑදෑකම. මම අප්පච්චි